උදරහගන්න. දැන් හෘදය ගත්තාම හෘදය කුටීර හතරක් තියෙනවා අපි දන්නවා. අපේ හෘදය ගත්තාම හෘදය කුටීර හතරක් තියෙනවා. මම සරලව හෘදය ඇඟල පෙන්නන්නම්. ඔය තියෙන හෘදය කියලා එක. මේ හෘදය කුටීර හතරක් තියෙනවා. මේකට කියන්නේ වල් හෘදය කියලා. හරි බලන්න ඉස්සරහ අදින් I love you සෝමපාල I love you ඩිංගිරි මැනිකා හරියම දාන්නේ. ඒ වගේ වල් හෘදය. මේ වල් හෘදයේ සයන්ස් හෘදයක් ගොඩනගන හැටි තමයි කියලා දෙන්නේ. හරි වල් හෘදයේ සයන්ස් හෘදයක් ගොඩනගන හැටි තමයි කියලා දෙන්නේ. හරි මෙහෙම කැපුවානේ මෙහෙම දැම්ම බතේ. මෙහෙම කැපුවානේ යටින් දැම්ම බතේ. මෙහෙම කැපුවානේ යටට දැම්ම බතේ. දෙකට කැඩුනා ඊමංගෝ බතේ. හරි මෙතනින් කැපුවා බතේ. මෙහෙට ගියා කතා කරාලෝ බතේ. හරි මෙහෙට දැම්මා බතේ. හරි කියන්නේ නැති උන්ගේ එබුවා උන්ගේ කටේ. හරි යෝගනේ හෘදේ කොටස් ටික ඔය තියෙන්නේ සරලව ඔච්චරයි නේද? ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඔච්චර නේද හෘදය ඇතුළේ ඉන්නේ. සරලව යන්න වැඩ කතා ඉවරයි. ඉතින් මම කියන් හෘදේ කුටීර හතර මොන? මේ කුටීරේ මොකක්ද? බැංගල් මට උත්තර දෙන්න බලන්න. ඒකට කියන්නේ මොකද්ද? ඇහුන්නේ නැහැ. එනි සද්දෙමද බෑ. ඔව් බෑ. හරි ලැජ්ජයි ගා. ඒකට කියන්නේ දකුණු කර්ණිකා. දරාගන්න. දකුණු කර්ණිකා. ඊළඟ යට එක මොකක්ද? දකුණු කෝෂිකා. හොඳට අහගන්න. දකුණු කෝෂිකා. දවසේ ලකුණු ටික ඔක්කොම අරගෙන යන්න. හරි මේ උඩ තියෙන එකට කියනවා උත්තර මහා ශිරාව. උත්තර මහා ශිරාව. හරි යට තියෙන එකට කියනවා අදර මහා ශිරාව. අදර මහා ශිරාව. හරි මෙන්න මේකට කියනවා හරිද ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටය. තුණ්ඩ කපාටය. මතක ඇති. හරි මෙන්න මෙතන තියෙනවා තව කපාට දෙකක්. මොන සඳද? අඩ සඳ කපාට. අඩ සඳ කපාට. දරහගන්න අඩ සඳ කපාට. හරි ඊළඟට මෙන්න මේක මේ උඩින් යන නාලය මේකට කියනවා පුප්පුෂීය දමනිය. මේකට කියනවා සංස්ථානික මහා දමනිය. සංස්ථානික මහා දමනිය. හරි මේවා හරිද පුතා? දැඩි ධෛර්යය ඉගෙන ගන්න. පුප්පුෂීය ශිරා. දැඩි ධෛර්යය ගන්න. පුප්පුෂීය ශිරා. හරි මෙයා කවුද පුතා? මෙයා කවුද පුතා? වම් කර්ණිකාව. හරි වම් කර්ණිකාව. ඊළඟට මෙයා වම් කෝෂිකාව. හරි මෙයා කවුද පුතා? ද්විතුණ්ඩ කපාටය. හරි දැන් අහගන්න. දැන් මේක මෙහෙමයි සීන් එක. හරි දැන් හෘදයෙන් කරන්නේ මොකක්ද? හෘදයෙන් කරන්නේ රුධිරය පෙනහල්ලට පොම්ප කරලා ඒ රුධිරය පිරිසිදු කරලා ඒ පිරිසිදු රුධිරය මුළු ඇඟ වටේම ගමන් කරන එක තමයි හෘදේ කාර්යය. ඒක සරලව හෘදේ කරන්නේ හෘදේ රුධිරය පොම්ප කරන එක තමයි කරන්නේ. හරි එතකොට උත්තර මහා ශිරාවෙන් එනවා අපේ මොළේ ඒ වගේම උරහිස්වල තියෙන අපිරිසිදු රුධිරය. අපිරිසිදුයි කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර තියෙන රුධිරය උත්තර මහා ශිරාවෙන් පල්ලෙහාට එනවා අපිරිසිදු රුධිරය. අපේ කකුල් වල බඩේ ලිංගික ප්‍රදේශයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර තියෙන අපිරිසිදු රුධිරය අදර මහා ශිරාවෙන් එනවා. කොහෙට දෙන්නේ පුතා? මේ කොතනද මේ මොකද්ද? අහුන්නේ දකුණු කර්ණිකාවට එනවා. හරි දැන් දකුණු කර්ණිකාව තෙරපෙනකොට ඒ අපිරිසිදු රුධිරය කෙලින්ම පල්ලෙහාට බහිනවා. හරිද? ත්‍රිතුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාව. කෙනෙක් පැනපු ගමන් කියනවා සර් අපිට කපාට පැටලෙනවනේ හෘදේ. හැබැයි කපාට පැටලෙන්නේ නැති වෙන්න ක්‍රමයක් කියන්න. දකුණු පැත්තේ තියෙන ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රි කියන්නේ 3 දකුණු කිව්වහම අකුරු 3යි. එහෙනම් දකුණු පැත්තේ තියෙන්නේ අකුරු 3යි. ත්‍රිතුණ්ඩ කපාටය දකුණු පැත්තේදී. ඊළඟට පුතා දකුණු කෝෂිකාව තෙරපෙනවා. දකුණු කෝෂිකාව තෙරපෙනකොට අඩසද කපාටයට රුධිරය ඇතුල් වෙලා පුප්පුෂීය දමනිය දිගේ රුධිරය ඉස්සරහට යනවා. දැන් කෙනෙක් අහනවා මානේ ප්‍රශ්නයක් සර් අපිට සර් ගොඩාක් පැටලෙනවනේ පුප්පුෂීය දමනියයි සංස්ථානික මහා දමනිය. පටල ගන්න එපා. සිංහල පුළුවන් නම් සයන්ස් පුළුවන්. හරි
බලය අර බණ්ඩි බොක්ක දාන සර්ගේ සබ්ජෙක්ට් එක පුළුවන් නම් සයන්ස් පුළුවන්. හරි? පුතා මේ ඔය පුප්පු කියලා කියන්නේ සිංහල භාෂාවෙන් මොකද්ද පුප්පු? කුක්කු නෙමෙයි. කුක්කුත් තියෙන්නේ පුප්පු ආසන්නේ තමයි. පුප්පු කියන්නේ පෙනහල්ල. එහෙනම් පුප්පුසිය දමනිය කියලා කියන්නේ පෙනහල්ලට රුධිරය අරයි යන දමනිය. පුප්පු කියන්නේ පෙනහල්ල. මම අහන ප්‍රශ්නයක් පුතා පුප්පුසිය දමනිය ඇයි කොටස් දෙකකට බෙදලා තියෙන්නේ? පුතා අපිට පෙනහළු දෙකක් තියෙනවා. අපිට පෙනහළු දෙකක් තියෙන නිසා තමයි පුප්පුසිය දමනිය කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. පෙනහළු දෙකක් තියෙනවා. සා පුප්පුසිය දමනිය කොටස් දෙකකට බෙදලා. හරි? දැන් පුප්පුසිය දමනියට ගියාම පෙනහල්ලට යනවා අපිරිසිදු රුධිරය. පෙනහල්ල ඉන්නවා ගර්ත. පෙනහල්ලේ ගර්තවලදී ගර්ත ඇතුළට ගන්නවා කාබන් ඩයොක්සයිඩ් ටික, ගර්ත ඇතුළෙන් තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික, ගර්ත ඇතුළේ තියෙන ඔක්සිජන් ටික රුධිරයට ලබා දෙනවා. දැන් ගර්තයක් ඇන්දාම සාමාන්‍යයෙන් අපේ ශ්වසන පද්ධතියේ ගර්තයක් ඇන්දාම ගර්තයක් මේ වගේ. හරි? ගර්තයක් සාමාන්‍ය ඔය වගේ ඔන්නෝමයි ගර්තයක හැඩය තියෙන්නේ. එන්න මේ જાතිය හැඩයක් ගර්තයකට තියෙනවා. ගර්තයේ වටේට මෙන්න මෙහෙම රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. හරි? මේ ගර්තයේ වටේට රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. හරි? මේ ගර්තයට එළියෙන් එනවා අපිරිසිදු රුධිරය. අපිරිසිදු රුධිරය කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර තියෙන රුධිරය. හරි? ඒකේ කාබන් ඩයොක්සයිඩ් ටික යනවා ගර්තය ඇතුළට. ගර්තය ඇතුළේ තියෙන ඔක්සිජන් ටික ලැබෙනවා අහපව් රුධිරයට. ඒ ඔක්සිජන් ටික ගර්තයෙන් එළියට යනවා. එහෙනම් ගර්තය හරහා තමයි මේ වායු හෝමාරු වෙන්නේ. ඔය දන්නවද ගර්තය හරහා වායු හෝමාරු වෙනවට ලස්සන වචනයක් තියෙනවා. ගර්තය හරහා වායු හෝමාරු වෙන සිස්ටම් එකක් තියෙනවා. ඒ ගර්තය හරහා වායු හෝමාරු වෙන සිස්ටම් එකේ නම තමයි විසරණය. තාම පළවෙනි ප්‍රශ්නේ තමයි එක්ස්ප්ලেইন කරගෙන යන්නේ. හරි විසරණය. හරි පුතා දැන් ගර්තය ඇතුලෙන් වායු පිරිසිදු වෙලා පිරිසිදු රුධිරය කෙලින්ම එනවා පුප්පුසිය ශිරාවලින්. කෙනෙක් අහනවා සර් ඇයි සර් මෙයාට පුප්පුසිය ශිරා කියන්නේ? පෙනහල්ලටනේ පුප්පු කියන්නේ. පෙනහළු වල ඉඳලා එන ශිරාවලට කියනවා පුප්පුසිය ශිරා. මේ පුප්පුසිය ශිරාවල රුධිරය වම් කර්ණිකාවට ඇවිල්ලා ද්විතුණ්ඩ කපාටය ඔස්සේ වම් කෝෂිකාවට යනවා. මම දන්නවද හෘදයේ තියෙන ඝනකම්ම කොටීරිය තමයි වම් කෝෂිකාව. ඇයි ඒ? වම් කෝෂිකාවෙන් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ. වම් කෝෂිකාවෙන් ලොකු බලයක් දුන්නොත් මේ රුධිරය ඇතුල් වෙනවා අඩසඳ කපාටය හරහා සංස්ථානික මහා ධමනියට. කෙනෙක් අහනවා සර් සංස්ථානික මහා ධමනිය අපිට පැටලෙයිද? පැටලෙන්නේ නෑ පුතා. සංස්ථා සිමෙන්ති කම්මල වගේ ඒකේ උඩට බට ගොඩක් තියෙනවා. බට ගොඩක් තියෙන සංස්ථානික සිමෙන්ති කම්මල වගේ බට ගොඩක් තියෙනවා සංස්ථානික මහා ධමනිය. මේ සංස්ථානික මහා ධමනියෙන් තමයි මුළු ඇඟවටේම රුධිරය ගමන් කරන්නේ. එහෙනම් මම අහන ප්‍රශ්නයක් මට කියන්න පිරිසිදු රුධිරය හෘදයට ආන කොතනින්ද? උත්තර කෙනෙක් කියයි උත්තර මහා ශිරාවෙන්. නෑ පුතා. උත්තර මහා ශිරාවෙන් එන්නේ අපිරිසිදු රුධිරය. ඒක රතු පාටින් ඇදලා තියෙන්නේ. අපිරිසිදුයි කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර තියෙන රුධිරය. අදර මහා ශිරාවෙනුත් එන්නේ අපිරිසිදු රුධිරය. පුතා සමහර වෙලාවට දෛවය කියන්නේ මේකයි. සමහර වෙලාවට හෘදයේ දිනවත් දන්නේ නැහැ මේ සැරේ දෙන්න. කියන්නනේ. අපි අර නොහිතන වෙලාවෙ කරන ඒවා මාර විදියට එනවා. දැන් එහෙම කිව්වා කියලා වැරදියට අල්ලගත්ත එකෙක් ඌ හිතන් ඉන්නවා හරි. දැන් ඕ ලෙවල් වලට ඒ කියන්නේ හෘදේ ඉන්න. එහෙම නෙමෙයි මං කිව්වේ ඉන්නත් පුළුවන්. හරි. මම කවදාවත් විභාගෙට අනුමාන දෙන්නේ නැහැ. මේක එනවා කියන්නේ. එහෙම කියන්නේ. ඇයි? එහෙම ඕනේ මේක එනවා කියන්නේ. හරිද? පේපර් එක හම්බුනොත් දෙන්න. හරි. ඊගායි බුරු කියන්න ඕනේ. බයෙන් එපා පේපර් එක හම්බුනොත් උඹලට දෙනවා ඔලෙල වලින් පස්සේ. හරි. දැන් මට ගියා. හරි මට බෑ ලාච්චිය දාලා වහගන්න. හරිද? පේපර් පන්නලා මාට්ටු ලාච්චිය දාලා. මොකද්ද? හරි පස්සේ කතා කරමු පුතා. හරි. එහෙනම් මට කියන්න පුප්පුසිය ශිරාවලින් තමයි මොන රුධිරේ ඉන්නේද? පිරිසිදු රුධිරේ ඉන්නේ පුප්පුසිය ශිරාවලින් නිල් පාටෙන් ඇදලා තියෙන පැටියෝ. ඔයා දන්නවද ශීරපායි සත්තුන්ගේ විශේෂත්වයක් තමයි දිත්ත රුධිර සංසරණයක් තියෙනවා. හරිද? දිත්ත රුධිර සංසරණයක් කියන්නේ යම් රුධිර අණුවක් ශරීරයේ වටේ එක වටයක් යනකොට හෘදයේ වටේ වට දෙකක් යනවා. මේක ශීරපායින්ගේ ලක්ෂණයක්. ඒතර එක්කෙනෙක් ආයි සර් හෘදයේ වටේ වට දෙකක් යනවා කියන්නේ ඇයි? හෘදයේ වටේ වට දෙකක් යනවා කියන්නේ මෙන්න පළවෙනි වටේ හෘදයෙන් එළියට ගියා. පෙනහල්ලට ගිය රුධිරය පිරිසිදු වෙලා ආය ආවා. ආයෙ ගියා. එතකොට පුතා එක වටයක් මෙහෙම ආවා පෙනහල්ලට ගියා. අනිත් වටේ මෙහෙම ආවා ශරීරේ වටා ගියා. එහෙනම් ශීරපායි සත්තුන්ගේ තියෙන දිත්ත රුධිර සංසරණය. ඔයා දන්නවද බ්ලඩ් ප්‍රෙෂර් එක නිරෝගී පුද්ගලයෙක්ගේ තියෙන්න ඕනේ
රසදිය මිලිමීටර් 120ක් 80ක් අතර තමයි තියෙන්නේ. ඒතර ආ දන්නවද මෙන්න මේ සංස්ථානික මහා ධමනිය ඇතුලේ පීඩණයෙන් තමයි අපි හොයාගන්නේ සංස්ථානික මහා ධමනිය ඇතුලේ පීඩණයෙන් තමයි අපි හොයාගන්නේ රුධිර පීඩනය. බ්ලඩ් ප්‍රෙෂර් එක හොයාගන්නේ සංස්ථානික මහා ධමනිය ඇතුලේ පීඩනය. හරි රයිට් එහෙනම් ඔච්චර ඕනේ අපි කතා කරමු පළවෙනි උත්තරේ නැත්තම් ඕක කියාගෙන ගියොත් මුළු පාඩමම දන්නේ නැතුව උගන්නලා තියෙයි. හරිද බලහන් එන උත්තරේ මොකක්ද කියන්නේ?